මීට වසර 2000කටත් කලින් ලෝකයේ පරිගණකයක් තිබුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? 1901 වසරේදී ග්‍රීසිය අසල මුහුදේ ගිරුණු නැවක තිබිලා විද්‍යාඥයන්ට අමුතු විදිහේ ලෝහමය උපකරණයක් හම්බ වෙනවා. මුලදී වුන් හිතුවේ මේක නිකන් ඔරලෝසු කෑල්ලක් කියලා. හැබැයි වසර 100කට වඩා අධික කාලයක් කෙරුණු පරීක්ෂණ වලින් පස්සේ මුළු ලෝකෙම මවිත වෙනවා. මේ තමයි ඇන්ටිත්‍රිකේරා මෙකනිසම් විදිහට විද්‍යාඥයන් හඳුන්වපු ලොව පළමු ඇනලොග් පරිගණකය. අද රහස් අඩවිය තුලින් අපි හෙළි කරන්නේ වසර 2000ක් තිස්සේ මුහුද යට සැඟවුණු මේ අභිරහස් තාක්ෂණයේ පිටුපස ඇති සත්‍ය කතාවයි. මේ උපකරණය හමුවන්නේ ග්‍රීසියේ ඇන්ටිත්‍රිකේරා කියන දූපත අසල ගිලී තිබුණු රෝම නැවක තිබිලා. එක්ස්රේ පරීක්ෂණ වලින් පස්සේ පෙනී ගියා මේක ඇතුලේ ඊටාම සියුම් ගියර් පද්ධතියක් තියෙනවා කියලා. මේකේ ලෝහමය ගියර් රෝද 30කට වඩා තිබිලා තියෙනවා. නූතන ඔරලෝසුවක තියෙනවටත් වඩා සංකීර්ණ විදිහට මේවා එකට අමුණලා තිබුණේ කොහොමද කියන එක අදටත් විද්‍යාවට ප්‍රශ්නයක්. මොකද මේ වගේ තාක්ෂණයක් ලෝකයේ ආයෙත් දක්නට ලැබෙන්නේ මීට වසර 1500කට විතර පස්සේ. ඒ කියන්නේ යුරෝපයේ ඔරලෝසු නිෂ්පාදනය ආරම්භ වුණාට පස්සේ. ඉතින් ඇත්තටම මේකෙන් මොකද්ද කරලා තියෙන්නේ? මේක නිකම්ම දින දර්ශනයක් නොවේ. මේක විශ්වයේ ක්‍රියාකාරීත්වය ගණනය කරන මහා පරිමාණ උපකරණයක්. මේ පරිගණකය මගින් සූර්යාගේ සහ චන්ද්‍රයාගේ ගමන් මඟ ඉතාමත් නිවැරදිව පෙන්වන්න පුළුවන්. ඒ විතරක් නොවේ සූර්යග්‍රහණ සහ චන්ද්‍රග්‍රහණ සිද්ධ වෙන දවස සහ වේලාව වසර ගණනාවකට කලින් අනාවැකි කියන්නේ මේකට හැකියාවක් තිබුණා. එදා මිනිස්සු දැනගෙන හිටපු ග්‍රහලෝක 5 ඒ කියන්නේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ සෙනසුරු ගමන් මගත් මෙහි ඉතාමත් නිවැරදිව සටහන් වෙලා තිබුණා. ඒ වගේම ඔලිම්පික් කුලෙල වැනි වැදගත් උත්සව පවත්වන දින වකවානු ගණනය කරන්නත් මේ ඇන්ටිත්‍රිකේරා මෙකනිසම් එක පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ කිසිම විදුලි බලයක් හෝ දියුණු මැෂින් එකක් නොතිබුණු කාලයක මේ වගේ සියුම් උපකරණයක් හැදුවේ කොහොමද? මේකේ තියෙන ගියර් රෝදවල දත් ඉතාමත් කුඩා සහ නිවැරදිව කපලා තියෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට මේ තාක්ෂණය ඒ කාලයට වඩා වසර දහසක් ඉදිරියෙන් ඉන්නේ. සමහරු පවසන්නේ මහා ගණිතඥ ආකිමිඩිස් විසින් මේක නිර්මාණය කරන්න ඇති කියලා. හැබැයි මේ වගේ තවත් එකම එක උපකරණයක්වත් ලෝකෙ කොහෙවත් තිබිලා හම්බ වෙලා නැහැ. එහෙනම් මේ තාක්ෂණය එකපාරටම ලෝකෙන් අතුරුදහන් වුණේ කොහොමද? මේක හදන්න අවශ්‍ය දැනුම මිනිසුන්ට ලැබුණේ කොහෙන්ද? මේ අසාමාන්‍ය දියුණුව නිසා සමහර පරීක්ෂකයන් මතයක් ඉදිරිපත් කරනවා. මේක පිටසක් වල තාක්ෂණයක් වෙන්න පුළුවන් කියලා. මොකද ඒ කාලේ මිනිසුන්ට මෙවැනි ගණිතමය නිවැරදි භාවයක් සහිත උපකරණයක් හදන්න අවශ්‍ය උපකරණ තිබෙන්නේ නැහැ. හැබැයි නූතන විද්‍යාඥයන් පවසන්නේ පැරණි ග්‍රීක වැසියන් අපිට වඩා ගොඩාක් දියුණු ගණිතමය දැනුමක් ලබාගෙන තිබුණු බවයි. ඔවුන් විශ්වයේ රහස් සොයාගන්න මේ වගේ සංකීර්ණ උපකරණ හැදුවත් යුද්ධ සහ ආක්‍රමණ නිසා ඒ තාක්ෂණය කාලයාගේ ඇවෑමෙන් වැළලී යන්නේ නැති. ඇන්ටිත්‍රිකේරා මෙකනිසම් එක අදටත් තැන්පත් කරලා තියෙන්නේ ග්‍රීසියේ ජාතික පුරාවිද්‍යා කෞතුකාගාරයේ. මේක අපිට දෙන ලොකුම පාඩම තමයි අපේ අතීත මුදුන් මිත්තන් අපි හිතනවාට වඩා දහස් ගුණයකින් බුද්ධිමත් කියන එක. සමහර විට අද අපි පාවිච්චි කරන ලැප්ටොප් එකට හෝ ස්මාර්ට් ෆෝන් එකට වඩා මේ අවුරුදු 2000ක් පැරණි යන්ත්‍රය අපිට මවිතයක් ගෙන දෙනවා. ඔබ හිතන්නේ මේක මිනිසුන්ගේම සොයා ගැනීමක්ද? නැත්නම් අතුරුදහන් වූ දියුණු ශිෂ්ටාචාරයක අවශේෂයක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. මේ වගේම ලෝකයේ අමුතු තාක්ෂණය සහ
අභිරහස් ගැන දැනගන්න රහස් අඩවිය සබස්ක්‍රයිබ් කරන්න. මීළඟ වීඩියෝවෙන් හම්බෙමු. ඔබට සුබ දවසක්.